රවීන්ද්‍ර සන්රේස් ගණේෂන් එම් මුදල් ඇමතුමා අරු ක්‍රියල් ඇමතුමා රවී කර්ණාටක මහත්තයාගේ නම කිව්වා ඒක වැරදිනේ. නෑ මම ඒක පාර්ලිමේන්තු අපහාස කරන්න එපා. ඒක අපහාස කරන්න එපා. මේ සිල්ලර වැඩ මෙව්වා. තමුන්නාසෙ සභානායක කියන වෙලාව අඩු ගානේ ඇහුම්කන් දෙන්න පුරුදු අරු වෙන්න. ක්‍රියල් ඇමතුමා ජාතිවාදී අවස්ථාවක දැන්ව නවත්තන්න. ලැජ්ජ නැද්ද? පළවෙනි හැන්සාඩ් වාර්තාවේ රවී කරුණානායක ඇමතුමාගේ නම තියෙන්නේ කරුණානායක රවීන්ද්‍ර සන්රේස් ගණේෂන් කියලා නෙමෙයි කියලා තමුන්නාන්සේ ඒ හැන්සාඩ් වාර්තාව හෙට ගෙනාවොත් මම මේකෙන් ඉල්ලලා අස්සනවායි කියන ටික මම තමුන්නාන්සේට මතක් කරනවා. ගැසට් කරලා තියෙන නමක් කියන්න බැරි තරම් බංකොලොත් තත්වයකට තමයි මේ පාර්ලිමේන්තුව පත් කරලා තියෙන්නේ. නියම නම නියමාකාරයට මම කිව්වහම ඒක ජාතිවාදය කියලා කියන තමුන්නාන්සේට ඕල්මරොන්දන්ද? අර හැන්සාඩ් වාර්තාව ගෙන්නගෙන දැන් බලන්න ගුණාද මන්තුමා ගරු කතානායකතුමනි මම මේ විවාදයට සහභාගී වෙමින් ගරු කරුණා රවී කරුණානායක මන්ත්‍රීතුමාගේ නම සඳහන් කිරීමේදී කරුණානායක රවීන්ද්‍ර සන්දේශ් ගණේෂන් එම් යනුවෙන් සඳහන් කළා. එය මම දැන් ගෙන්නලා බලනකොට වෙනස් ඒකේ කරුණානායක සන්දේශ් රවීන්ද්‍ර සන්දේශ් ලොකුගේ ගාමිණී කුලතිලක අනිත් නම ගණේෂන් එම් කියන එක ගණේෂන් මන්ත්‍රීතුමාගේ නම ලෙස තියෙන්නේ. එනිසා ඒක පැටලීමක් සම්බන්ධයෙන් මම එතුමාට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. කියන දේ කරන මන්ත්‍රීයෙක්ට කරුණාකර කියන දේ කරන්න. එතෝ මං ඒක ඒ වෙලාවෙදිම ඔබතුමාට කියලා නිවැරදි කළා ගරු කතානායකතුමා. මන්තුමා මට කිව්වා ඒක මම පිළිගන්නවා ස්තුතියි ගරු නෑ ඒක මදි කතානායකතුමනි. නැත්තම් මෙතන ප්‍රශ්නයක් එනවා. අපහාස කරන්න එපා කියලා මම ඔබතුමාට කිව්වා. ඔබතුමා පුඩ කිව්වා මම කියන එක ඇත්ත කියලා. මම ශ්‍රී ලංකා අනන්‍යතාවය රකින්න හිතන පුද්ගලෙක්. නමුත් මේ වගේ කරන දේශපාලන කුහකකම නිසා කරුණාකර ප්‍රකාශය මේක ඉල්ලාස්සෙන්න නැත්තම් ඒ වගේම අවස්ථාව දීලා රටට කියන්න මේ වගේ හැම වෙලාවම වැරදි කරන මන්ත්‍රීවරයෙක් ඉතින් මං කියන දේ විශ්වාස කරන්න එපා. මේ දේශපාලන නියෝජනය කරන්නේ මම උදේ කියන දේ නෙමෙයි රැ කරන්නේ. අන්න ඒ වගේ පෙන්නලා දෙන්න. අපි ඉදිරියට මේවා ඇති නොවෙන්න ක්‍රියා කරමු. නෑ කතානායකතුමනි මගේ නම්‍යශීලීභාවයේ මගේ සීමාවක් තිබෙනවා. ඉල්ලාස්සෙනා කියලා කිව්වට පස්සෙත් ආත්ම ගෞරවයට නැද්ද ඒක ක්‍රියාත්මක කරන්න? එතුමාගේ ප්‍රකාශය අනුව එතුමාද ඉල්ලාස්සලා. හරි ගරු බන්දුල ඊයේ කරපු ප්‍රකාශයට you are resign now. He will leave the house. Now you will leave the house.